මම අද කිව්වා අපේ පොලිස් භාර ඇමතුමාට කිව්වා ඊටමත් වැදගත් රටම බලාගෙන ඉන්න පරීක්ෂණයක විමර්ශන දියත් වෙමින් තිබෙනවා. හැබැයි විමර්ශනී ඉදිරි පියවර ඊටමත් සූක්ෂමව සහ ප්‍රවේශම් සහගතව කළ යුතු තිබෙනවා. ඒ නිසා සමහර ඒවා ඔයගොල්ලන්ට දැම්ම දැනගන්න ලැබෙන්නේ නැති වේවි. හරිද? විමර්ශන අපි තා හොඳින් කරමින් යනවා. මට ඒ සහතිකෙ දෙන්න. හරි. කට ඇරපු නැති අය කට අරින්න පටන් අරන් තියෙනවා. සාක්ෂි දෙන්න බය හිටපු අය සාක්ෂි දෙන්න පටන් අරන් තියෙනවා. හරිද? සම්බන්ධ නැහැ කියපු අය සම්බන්ධතා ඉලිදරව් වෙමින් තිබෙනවා. ඒ නිසා විමර්ශන යහපත් අතර අපි ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. අපි මේ රටේ කිසිදු අපරාධයක් කාලයේ වැලිතලාවට යටපත් වෙන්න ඉඩ නොදී පුරවැසියන්ට ඒ සාධාරණ ඉටු කිරීම සඳහා අපි කටයුතු කරන බවම සාධක කරනවා. වැඩි කරනවා. ටිකක් ප්‍රමාද වෙනවා. සමහර දීර්ඝ ලෙස පරණයි. දැන් ලසන්තගේ ඝාතනය 2009 ජනවාරි 8 2009 ඝාතනය. සාක්ෂි මැකිලා තියෙන්නේ. CCTV සටහන් නැතුව තියෙනවා. නේද? ඒවා දිගු කාලෙ පරිස්සම්. තාජුදීන්ගේ නේද? ජේම්මෝ මහත්තයා මැරලා තියෙන්නේ. පරීක්ෂණ යටපත් කර පොලිසිය මහත්තයත් මැරලා තියෙන්නේ. සමහර පරීක්ෂණ කාල් පරණ ඒවා. මේ අලුත් කේස් නෙමෙයි මේවා. අවුරුදු 10 15 පැරණි ඝාතනයන් පිළිබඳ අලුතෙන් විමර්ශනය කරන්න වෙලා තියෙනවා. අවුරුදු 5 6 නේද? පැරණි ප්‍රහාරයන් පිළිබඳ විමර්ශන ටිකක් අමාරුයි. ඊයේ ඝාතනයක් වුණොත් අද පරීක්ෂණ කරන එක ලේසි. බලන්න මේ දවස්වල අපි තා ඉක්මනින්ම නේද? කුමනෝ සිදුවීමක් වුණොත් අපේ පොලිස් දෙපාර්තමේන්තුව උපරිම උත්සාහ කරමින් තිබුණා සිදුවීම් වළක්වන්න. සිදුවීමක් සිදුවිතා කෙටි කාලයක් ඇතුළත බොහෝ දෙනෙක් අපි අත්අඩංගුවට ගන්න සමත් වෙලා තිබෙනවා. හැබැයි පැරණිවට යම් කාලයක් ගත වෙනවා. මොකද ඒවා අපි මේවා අපේ හිතේ තියෙන ඉලක්ක කරගෙන අපිට අත්අඩංගුවට ගන්න බෑ. අධිකරණයට ගිහිල්ලා එයා වරදකරුවෙක් බවට පත් කිරීම සඳහා හොඳ සාක්ෂි සටහන් අපිට තියෙන්න ඕන. එහෙම විමර්ශන අපි එළිදරව් කරගන්නවා. ඒ නිසා යම් කාලයක් ගන්නවා. හැබැයි කොයි කාලෙ ගියත් සාධාරණ ඉටු කරන්න අපේ ආණ්ඩුව බැඳිලා ඉන්න බව මම තමුන්නාන්සට සාතික කරනවා. අපි කරන්නේ. ඊළඟ අපිට දැනට අපි තියෙන ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුව ජාතික තලයේ වැඩ. හැබැයි මේ ජාතික තලයේ ගන්න තීන්දුව තියෙන පහළට ක්‍රියාත්මක කිරීම සඳහා තියෙන ආයතනය තමයි ප්‍රාදේශ සභාව සහ නගර සභාව. මේ දෙක වැදගත්. දැන් මේ ප්‍රාදේශ සභාව සහ නගර සභාවට විශාල වැඩ කොටසක් තියෙන අපේ සමන් සහෝදරත් පැහැදිලි කරා. අන්නේ වැඩ කොටස කරන්න නම් හොඳ කණ්ඩායමක් පත් කරගන්න ඕනකම තිබෙනවා. අපි දන්නවා සාමාන්‍යයෙන් ගත්තොත් අපේ රිදිමාලියද්ද ප්‍රාදේශ සභාව වගේ ප්‍රාදේශ සභාව බැලුවොත් ඊටමත් අඩු ආදායමක් තියෙනවා. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. පාරවල් ටික කැඩිලා තියෙන ප්‍රාදේශ සභාවටයි. පෙර පාසලක් හරියට නැහැ. සෝහන් පිටියක් හරියට ප්‍රතිසංස්කරණ සිදුවීමින් නැහැ. ඒ නිසා අපේ බණ්ඩාරවෙල බදුල්ල නගර සභාව වලට ආදායම් තිබුණට ගොඩක් පහළ ප්‍රාදේශ සභාව වලට ආදායම් නැහැ. හැබැයි වැඩ ගොඩක් තියෙනවා ආදායම් නැහැ. අන්නේ ආදායම් නැති ප්‍රාදේශ සභාව වලට මහා ආණ්ඩුව එකතු කරගන්න සල්ලි වලින් යම් මුදල් ප්‍රදානයක් අපි ලබා දෙන්න ඕන. ඒ ප්‍රාදේශ සභාවල වැඩ කරන්න අපි ලබා දෙන්න ඕන. එඳ මධ්‍යම ආණ්ඩුව එක් රැස් කරගන්නා මුදල් වලින් සැලකිය යුතු ප්‍රතිශතයක් අපි ප්‍රාදේශ සභාවලටත් ලබා දෙන්න කටයුතු කරන්න. සල්ලි ඉතුරු කරලා ඒවා ප්‍රාදේශ සභාවලට එවනවා. මම දැක්ක මේ ළඟදී මම අනිත් අය ආවොත් දෙන්නේ නැහැ කියලා කිව්වා කියලා කතාවක් යනවා. මම කිව්වේ මෙච්චරයි. හරියට පැහැදිලි කරන්න. මධ්‍යම ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ. නාස්ති කරන්නේ නැහැ. හොරකම් කරන්නේ නැතුව නාස්ති කරන්නේ නැතුව එකතු කරගන්න මුදල් ප්‍රාදේශ සභාවට නගර සභාවට හොරකම් කරන්න නාස්ති කරන්න එවන්නේ නැහැ. එවන්න ඕනේ නේද? එතකොට කට්ටිය කියනවා ඒගොල්ලන්ට දෙන්නේ නැහැ කිව්වා කියලා. මං ඒගොල්ලන්ට දෙන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ හොරකම් කරන්න දෙන්නේ නැහැ කියලා. ඒගොල්ලන්ගේ තියෙන හොර හිත ඒගොල්ලෝ හිතන ඒගොල්ලන්ට කියලා. ඒ නිසා මතක තියාගන්න මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාදේශ සභාවේ ගමේ වැඩයි හොඳට ඒකාබද්ධ වූ. මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ. ප්‍රාදේශ සභාව හොරකම් කරන්නේ නැහැ. මහා ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ. ප්‍රාදේශ සභාව නාස්ති කරන්නේ නැහැ. මහා ආණ්ඩුව වැඩ කරනවා. ප්‍රාදේශ සභාවත් වැඩ කරනවා. මහා ආණ්ඩුව ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්නවා. ප්‍රාදේශ සභාව ජනතාව වෙනුවෙන් තීන්දුව తీරන ගන්නවා. එකට පෙළ ගැහුණු ප්‍රාදේශ සභාවක් ඕන. එහෙම නැතුව මහා ආණ්ඩුව හොරකම් කරන්නේ නැහැ. ප්‍රාදේශ සභාව හොරකම් කරනවා. මහා ආණ්ඩුව නාස්ති කරන්නේ නැහැ. ප්‍රාදේශ සභාව නාස්ති කරනවා. මහා ආණ්ඩුව වැඩ කරන්න හදන ප්‍රාදේශ සභාව කකුලෙන් හදනවා. එහෙම හරියනවා. එහෙම ප්‍රාදේශ සභාව හදලා හරියන්නේ නැහැ. මේ රට හරවන්න හදන්නේ විනාශකාරී මාවතට දියත් වෙමින් තිබුණු මේ රට අලුත් දිශාවකට සුබවාදී දිශාවකට හරවන්න. ඒකට ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන, පොදු ජනතාව
අපි ඔක්කොම එකතු වෙලා වෙර වීරියෙන් මැදිහත් වෙලා මේක අලුත් දිශාවකට හරවන්න ඕන. හැරවීම සඳහා තමයි මේ බලය අවශ්‍ය තියෙන්නේ. හරිද? ඒ කියන්නේ මේක හොඳට ගියපු රටක් නම් ඉතා හොඳින් නේද නීතිය ක්‍රියාත්මක වෙන රටක්, ආර්ථික වර්ධනය සිද්ධ වෙන රටක්, සාමය ස්ථාපිත කරලා තිබෙන රටක්, යහපත්‍රට රාජ්‍ය සේවා සකස් කරලා තියෙන රටක්, හැම අතිම සාර්ථක රටක් නම් අපිට හරවන්න දෙයක් නැහැ. මේක විනාශකාරී දිශාවට ගියපු රටක්. මේක අපි යලි සුභවාදී දිශාවට හරවන්න ඕන. හරවන්න නම් හැරවීම සඳහා මේ සියලු ආයතන එකට වැඩ කරන්න ඕන. එනත කොහොමද හරවන්නේ? ප්‍රාදේශ සභාව එකක් කරනවා, මහාණ්ඩුව තව එකක් කරනවා. මහාණ්ඩුව කරන එකට එරෙහිව ප්‍රාදේශ සභාව වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට මේකට අපිට හරවන්න වෙන්නේ නැහැ. අලුත් දිශාවට මේ රට ගොඩනගන්න නම් සියලු ප්‍රාදේශ සභා නගර සභාවල බලය ජාතික ජන බලවේගය අත්පත් කරගත යුතුමයි. ලබා දිය යුතුමයි. අපි විශාල වෙහෙසක් දරලා හැම පැත්තෙම මේ රට අලුත් දිශාවකට හරවමු. අපේ પરම්පරාව දුක් විඳලා තියෙනවා. අපේ પરම්පරාව යුද්ධ කරලා තියෙනවා. අපේ પરම්පරාව පීඩාවට පත් වෙලා තියෙනවා. අපි මේ වෙලාවේ මේ අපේ රටේ පුරවැසියන් ලෙස අපි හැම දෙනාම වගකීම තමයි අපේ දරුවන්ගේ પરම්පරාවට එවැනි රටක් ඉතුරු නොකොට යහපත් රටක් ගොඩනැගීම තමයි අපි හැම කෙනාගේම ප්‍රාර්ථනාව. ඒ වෙනුවෙන් අපි හැම දෙනාම එකතු වෙමු, පෙරට යමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.